ඔන්න මේ දැන් ලැබුණු ස්පෙෂල් නිවුස් එකක් අපිට ඉන්දියාවේ කෝල්ලයක් ඇවිල්ලා තියෙනවා නේද? ඉන්දියාවත් එක්ක කෝල් එකක් ගිහින් තියෙනවා. ඉතින් මේ ටයිටල් එක තියෙන මෙන්න මේ වගේ මෝදි අනුර දුරකථන සාකච්ඡාවක් කියලා තමයි වැඩිදුරටත් තියෙන්නේ. අපි බලමු මොනවද විස්තරේ තියෙන්නේ කියලා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් සිදුව තිබෙනවා. මෙහිදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් මූලදුන් ස්වභාවික විපතට තම දැඩි ශෝකය පිරිනම ඇති අතර ශ්‍රී ලංකා ජාතියක් ලෙස යළි නැගිටීමේ ගමනට ඉන්දියාවේ උපරිම ශක්තිය ලබා දෙන බව සඳහන් කරලා තියෙනවා. එෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ අසීරු මොහොතේ සහන කණ්ඩායම් එවමින් දැවැන්ත ශක්තියක් ඉපයූ ඉන්දිය රජයට තමාගේ මෙන්ම ලාංකික ජනතාවගේ හෘදයාංගෙම කෘතවේදීත්වය පළ කරන බවයි. ඉන්දියාව ශ්‍රී ලංකාව දක්වන සහයෝගය වෙනුවෙන් මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකවම සිය කෘතඥතාවය පළ කරලා තියෙනවා. ඉතින් මෙහෙමයි. ඉතින් අපි තාම 100%ක් දිනු ජාතියක් නෙමෙයි නේද? 100%ක් දිනු රටක් නෙමෙයි. ඉතින් අපිට මේ වගේ වේසනයක් වුණාට පස්සේ අනිත් රටවල් වලින් සහයෝගය ගන්න ඕනේ අපි රිකවරි වෙන්න. ඉතින් ඉන්දියාව ඇත්තටම ලොකු සහායක් ලංකාවේ මිනිස්සුන්ට ලබා දුන්න මේ වෙලාවේ. ඉතින් කෘතඥතාවය පළ කළත් මදි නේද? ඉතින් මේ වගේ ඔබගේ අදහසත් මේ සම්බන්ධව පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ස්පෙෂල් නිවුස් විතරක් දැනගන්න LK+ YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හැමදෙම දැක ගන්න මායිමෙන් එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න